ඇහෙන්නේ නැද්ද මල්ලි? අනේ මන්දා. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා විසඳගමු. ඔච්චර කල්පනා කරන දෙයක් ඈ. මම දන්නවා මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන. පොළ ගෙදරින් පැන්නුවානේ. ඔය ජොන්නාන් ගියාම ඔය වගේ දේවල් වෙනවා. මොකෝ ඉතින් ඔයා නොදන්නව නෙමෙයිනේ. ඒක වැඩ නෑ මල්ලි. හැබැයි මල්ලි කොහෙද? මම නිරේ. අයියෝ මල්ලි ඔන්න ඉතින් මල් විවි කන පටන් ගත්තා. මේ නියරි ඉන්නේ කියලා මා දන්නවද ඊයේනේ? ඒවෙම වෙන්නේ. මල්ලිගේ නම මොකද්ද? මොකේ නම යම. යම. හැබැයි මල්ලි තරහ වෙන්න එපා. මල්ලි ඉස්කෝලේ ගියේ නෑනේ. දැන් කායින පොඩි උනුත් දන්නවා. මම කියලා පටන් ගත්තට පස්සේ ඉවර වෙන්නේ මියන්නින් කියලා. මම යමි. හා නැද්ද මං කියන්නේ? හා නැද්ද? ඔන්න මල්ලිත් මම එන පැත්තට එනවා නම් අපි යමු. එම්බා නරේ. අන්න මාට්ටුණා. අන්න වැඩේ මාට්ටුණා. මම දැනගත්ත මල්ලි මාව දන්නවා කියලා. මල්ලි. හැබැයි මල්ලි මගේ නම කිව්වේ. මල්ලි කොහමද මගේ නම දන්නේ? මම නුඹේ නම කිව්වාද? ඇයි දෙයනේ මේ දැන් කිව්වේ? වෙන්න බෑ. මම නුඹේ නම කිව්වේ නෑ. හරි. උඹේ නම මොකද්ද? ඔය දළුවේ මානම්පුරි ඕන එක්කෙනෙක්ගෙන් අහන්නකෝ. මට තමයි දොරේ නරයා කියන්නේ. මගේ නම නරසිංහ. එහෙම නෑ. මල්ලිගේ නම මොකද්ද? මගේ නම යම. අයියෝ මල්ලි, ඔය නාට දැන් ඉවරයි. දැන්වත් තේින භාෂාවෙන් කතා කරන්නකෝ. අයියෝ කියන්නේ අපංගෝ. මම යමන කිව්වෝ. මල්ලි මාව බය කළා මාන්නද හදන්නේ? උඹ අපව මරන්නේ යකෝ. උඹ මේ දැන්නම මැරිලා ඉන්නේ. උඹ මේ අපායේ නම මං ඉන්නේ. මම මැරිලා? ඔව්. මැරිලා? ඔව්. මම අපාය යනවා? ඔව් නරේ ඔව්. ඉතින් දෙවියනේ මම කරපු වැරද්ද මොකද්ද? උඹ කරපු වැරද්ද මොකද්ද? මම කුරා කූමේට වැරද්දක් කළා නෑ. උඹ වැරදි කරලා නෑ. එතකොට මම දෙයක් වැරදි කරේ? ඉතින් කියන්නකෝ මම කරපු වැරද්ද මොකද්ද කියලා. උඹ කරපු වැරද්ද මොකද්ද? උඹ අපායට අරන් යන හේතුව තමයි උඹේ ප්‍රමාදේ. ප්‍රමාද? ඒකමද? ඒ බොනරේ අපායට අරන් යන අයියෝ ඔය සන්තෝෂ වෙන්නේ. මුලින්ම අපායට පස්සේ මම පොඩ්ඩක් බය වුණා. ඕ ඉතින් දන්නේ නැති පැත්තකට තාත්තලානේ යන්නත් එපේ. ඔව්. ඒකත්. හැබැයි ඉතින් ප්‍රමාදය ගැවුනට පස්සේ මගේ හිත පොඩ්ඩක් ලේට් එකක් තියෙනවා. ඒ මොකද? ඇයි ඉතින් අපේ ලොකු අප්පැත්තේමනේ? ඒ මොකෝ? ඌ කෝච්චියේ වගේ. මම ඌ හම්බෙන්න ගියාම කවුනාමින් සවන් දෙන්නේ. මීලක දුම්රිය පැමිණීමට විනාඩි 10ක් ප්‍රමාද වෙනවා. ඕන්නම කියනවා. ඉතින් ඌත් දෙනවද? අයියෝ හරි ඔය වැඩක් නෑ. උඹ දැන් එන්නවනේ මාත් එක්ක අපායට යන්න. අනේ ඉතින් පොඩ්ඩක් බැයිද something කරලා ඔය පාර පොඩ්ඩක් දෙවිලෝක පැත්තට ටර්න් කරලා දෙන්න. මොකද බලනවාද ඔය something කියන්නේ? දන්නේ නැද්දානේ? නෑ බොල නෑ. ඔය අපේ ලෝකෝක තියෙනවා. මොකක් හරි වැඩක් කරගන්නාම ඔය අතයටින් පොඩි තට්ටුවක් දාන එක. ඈ බොල නේද? මම යම රජුට පකාව දෙනවද නේද? මොඩ මම හොඳ වැඩක් කරනවා. යන්න මාත් කපායට. අනේ මට මුකුත් කරන්න එපා. අනේ සියලු දෙවියන්ගේ අග්‍ර වූ සියලු වර්ධකාරී ආත්මයන්ට දඩුවම් පමනවන්නා වූ උතුම් ශ්‍රේෂ්ඨ වූ යම රාජෝත්තමයන්න් වහන්සේ යමාවකතේදීලත් කෙඹුර දිනේ ආත්මයන්ට දඩුවම් පමුණවන වස් මෙතනට සම්ප්‍රාප්ත වන්නාහ. අද කෙසේද සිටුපුත්ත? අවසරයි යම රජතුමනි. අද දඩුවම් පමනවන්න 5 දෙනෙක්ම සිටිනවා. එසේනම් පළවෙනි ආත්මේ කැඳවන සිටුපුත්ත. කෙසේ දේවයන් වහන්සේ? යම බල්ල ඔහු කැඳවුණා.
උඹට පින් කරන වෙලාව තිබෙන තුනට පව් කරන වෙලාව තියෙන දිනේ සිද්ධ මුද්ද ඔය අග්‍රසන්දානි බලන්න මොකටද පව් කරනවා කියලා. එහෙමයි ස්වාමීනි. රාම රජතුමනි. ඕ මේක උපන්දා පටන් නොයෙක් පව් කරලා දෙනවා. අමෝලික බොරු ස්වාමීනි. හට අපාය වෙන බොරු කියන හදනවද? මූ කරලා තියෙන ලොකුම පව තමයි ගුරුවරුන්ට බැනපු එක. මේ මම එකපාරක් කිව්වා. මූ ගුරුවරුන්ට ඉතා පහත් කොට තමයි සැලකලා තියෙන්නේ. රජ පින්න. ආහා ඒ විතරක් නෙමෙයි. මූ පොඩි කාලේ ඉඳන් හොර වැඩක් කරලා තියෙනවා. ආහා මගේ අකා උසගන්න එන්න බා හොඳේ. බලන් ගියා මොමත් අකරින්නේ. උගේ හට ඇරලා උගුරෙන් පිටේට ලෝදිය බොන්න ඕන. එහෙමත් උනද? මූ උගුරට අභාස කරගෙන ඉව කබල ගන්න ඕන. තේරුණාද සිද්ධ මුද්ද? එසේ ස්වාමීනි. යම බලන්න මොහොමරක් යනු. එහෙමයි. අනේ එහෙම කරන්න එපා. අනේ රත්තරන් ලැබිලා පියවරයි. අනේ යමලැබුණේ එහෙම බලන්න. අයියා. ඊළඟ එසේ ස්වාමීනි. යම බලන්න දෙවනාත්මයක් කනවලු. එසේ මේ කවුද මේ? හරි කමන්නේ. ඊයා දේවාන්දු බගලු පින් මොනවද කියලා. කතා නෑ නේ සිද්ධ මුද්ද. කාලි නෑ. බලාපි ඔය අපු හන්දානේ මූ කරු පව් මොනවද කියලා. එසේ ස්වාමීනි. යම රජතුමනි. ඕ ප්‍රශ්නයක්. මොකද්ද? මූ ගැන කිසිදු දෙයක් අග්‍රසන්දානි ලියවිලා නැහැ. ලියවිලා නැහැ? එසේ වෙන්න බෑ. මම මේ ගැන නල්ලවට කියලා හොයන්න ඕනේ. යම රජතුමනි. ඕ මාත් එන්නද යන්න? නෑ. උඹ එන්න ඕනේ නෑ. මම අඳුරු නරෙක් කිනු මම ඌත් එක්ක යන්න. එසේ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕක අතරලා දාන්න. ඔය ගාත කියන එක නවත්තන්න. දැන් ඇති. එන්න. මං ඔයාලට රත්තරන් මාලිගාවට යන පාර කියන්නම්. ඇති තරම් සල්ලි හම්බ කරන්න හැටි කියලා දෙන්නම්. එන්න. අපේ මහත්තයා ඇයි අපේ මහත්තයා හෙට වෙසක් පෝයනේ. ඉතින් අර අපි පෝයට දන්සලක් දෙන සල්ලි එකතු කරේ බඩු ගේන්න යන්නේ නැද්ද ඉතින්? මේ මං මේ මාංශලා හම්බ කරන සල්ලි එක එකාට පිනට දෙන්න. ඔය හිතුවද මම මේ සල්ලි ගස්වලින් කඩනවා කියලා? ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ? දැන් ටික දවසකින් ඉඳන්ම ඔයා ඔහොම ගියොත් නම් කොහෙන් අතර වෙයිද දන්නේ. කොහෙන් අතර වෙන්නද? අර රත්තරන් මාලිගාව මිස. මොකද්ද කිව්වේ? මොකුත් නැහැ. දැන් යන්න මෙතන. මේ සප්පුරු කොම්ලගන්නේ අනේ මේ මට ඕඩ වෙලාවක් නෑ. දැන් යන්න. අනේ මගේ පුතේ මට සමා වෙන්න මගේ පුතේ. මම සල්ලි පස්සේ ගියා. ඔයාලව මගේ අරුණා.
අනේ මට සමාව වෙන්න. අනේ මොකද මේ මාව පිච්චෙනවා. මාව පිච්චෙනවා. දැක්ක නේද සිට්ටකුත් කොච්චර හොඳ මිනිහෙක් වුණත් අන්තිමටම සල්ලි පස්සේ ගිහලා වෙච්චිද? එසේ ස්වාමීන් ඕගොල්ලෝ කවදාවත් ගුරුරුන්ට බයින්න එපා. වචනකින්වත් හිංසා කරන්න එපා. ඒ වගේම බොරු කියන්න, කේලම් කියන්න, හොරගම් කරන්න හිතන්නවත් එපා. එහෙම නැත්තම් අපි ඕගොල්ලන්ට බලන් ඉන්නවා. හොඳයි